ගෙඩි නොහැදෙන කොළවලින් පෙරුණු දැනත්ත අබගසක් නිසා කොළොන් තොටයයි නම් ලද වරාය. මීට පස්සේ 500 පෙර සිටම මේ වෙළඳ නගරයේ අනාථ පොසියා දෙව්දාන සහ චීන වෙළඳුන් පැමිණීමට පුරුදු වී සිටියා. එතෙන් සිට කොළඹ බියර්ගේ වැලුම් වසර 140 ලන්දේසි පාලනය අවසන් කරමින් 1796 පෙබරවාරි 16 වෙනිදා උදේ 10ට ලන්දේසින් අද ලෝටස් මාවත තිබෙන තැනකදී තම ආයුධ ඉංග්‍රීසියට පාර දුන්නා. වෙරළකට යටත් කරගත් ඉංග්‍රීසි 1815 දී අත්සන් කළ උඩරට දිවිසුමත් සමග මුළු රටම යටත් කරගත්තා. එදා සිට කොළඹ මුළු රටේම අගනගරය වූ 1815 දී මැද මහනුවර ගෝපුරේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගෙන කොළඹ ගෙනා. වෙල්ලෝරේට යවනත රජු නතර කර සිටි අද ජනාධිපති මන්දිරයේ අසල ඕලන්ද නිලධාරියෙකුගේ ගෙදර රජුගේ රූපත් පිළිඳ වෙන්කත රංගම්මා නතර කළේ මරදානේ මන්දිරයේ. එදා විසව මරදානට යන්න බේරේ ගැවට බැස්සගෙන තිබුණේ පරංගි බේරෙන් වතුර අරන් වෙඩි බෙහෙත් හැදූ ගොඩ නැගිල්ලයි. එදා කොළඹ වතුර කිව්ල් රහයි. කොළඹ වතුර තිබුණේ ඔබ සිටින දෙසින් මීටර් කිහිපයක දුරින් නැති කප්පිතාවක්. ඒ වතුර කරත්ත වලින් කොළඹට නොබෙදු. කොළඹ පරණම හින්දු කෝවිල ශ්‍රී කෛලාසනාථ කෝවිල තියෙන්නේ මේ අපූර්ව බෙදුමේ. අලුත් ඇඳුම් වසාදී මේ බේරේ අසල යෙදුවා ඩැනියල් නම් චිත්‍ර ශිල්පියා ඇය මෙසේ සිතුවම් කළා.
මාර්ගක්ෂය ස්ප්‍රේ විප්ලවයක් කළ ඉංග්‍රීසීන් කොළඹ සිට මරදානට යන පාරක් කැපුවා. පෘතුගීසීන්ගේ වෙඩිබෙහෙත් ගබඩාව තිබූ තැන පසුව පත්තර මහගෙදර නම් ලේත් හවුසිය තිබුණා. මේ අසලින් යන පාර හැදින්වූයේ මැකලම් පාර ලෙස. අද ඩී.ආර්. විජේවර්ධන පාර වී තිබෙන්නේ එය. ඩී.ආර්. විජේවර්ධන මහතා අන්තිම රජුගේ කොඩිය එංගලන්තයේ සිට ගෙන්වා තම පුවත්පතේ පළ කිරීමෙන් පසුව ජාතික කොඩිය නිර්මාණය කළා. එදා අන්තිම රජුවන් කොළඹ ගෙන රැඳවූ තැන ආකාශ කඩේ නමින් ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිවුණා. අන්තිම රජුගේ පිසව මලදානට පොරුවෙන් ගෙන යද්දී නමස්කාරයට ලක් වූ තැන අසල අද දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ඉදිවි ඉතිහාසයේ චමත්කාරයක් දෛවෝපගත පෙරලියක් අපට කියන්නේ. ජාතික දජය හදන්නට මුල් වූ ස්ථානයක් බේරේනවා එදා මෙන් අද සියලු ජාතීන් එක්